චුකු හැරෙනවා මේ පැත්ත. අයියෝ ඉතින් මගේ දෝනි ඉස්සල්ලාම නර්සරි ගියපු දවස අප්ලෝඩ් කරන්න කියලා හිතුවේ මේක මගේ ජීවිතයට ලොකු මතක සටහනක් වෙන්න ඕන නිසා වගේම එයාටත් දවසක මේක ජීවිතේ පළවෙනි ඇචීව්මන්ට් එක එයාට මතක සටහනක් වෙන්න ඕන නිසා තමා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. එක පාරටම මේක වෙච්ච දෙයක් නෙමෙයි. දෝනි සැරෙන් සැරේට කරදර කරා මටත් නර්සරි යන්න ඕනේ. ඇයි අයියා විතරක් එකයි යන්නේ කියලා. එයාට ඒක කොච්චර එක්ස්ප්ලেইন කරලා තේරුන්නේ නැති නිසා අපි ඉතින් එයාගේ හිත හදන්න ඕන නිසා නර්සරි දැම්මා. නැත්තම් මම හිතාගෙන හිටියේ තව ටික කාලෙකින් එයාව නර්සරි යවනවා කියලා. අවුරුද්දේ මැද නර්සරි දාන්න හේතු වුණේ ඒක තමයි. ඉතින් කලින් දවසේ එයාට උවමනා කරන දේවල් ටිකත් අරගෙන එයාගේ ඉන්ටර්විව් එකටත් ෆේස් කරලා හවස අපි එයාට ආශිර්වාද කරන්න කියලා හිතාගෙන රුවන්වැලි සෑයටත් ගිහිල්ලා ආපු වීඩියෝස් ටික තමයි මේ ඔයාලා බැලුවේ. ඇත්තටම දෝනි නර්සරි දාන්න අපිට උවමනාවක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි එයාලට නිදහසේ ඉන්න තව ටික කාලයක් ඕනේ කියන එක මායි හස්බන්ඩ් විශ්වාස කරා. මොකද එයාලට ඕන වෙලාවට නැගිටින්න, එයාලට නිදහසේ ඉන්න, නිදහසේ දේවල් කරන්න නිදහස අඩු වෙනවනේ චුට්ටක්. ඉතින් ඒකට තව කාලේ තව ටිකක් ඕනේ කියලා තමයි අපි දෙන්නට දැනුනේ. ඉතින් උදේම නැගිටින්න ඕනේ, ගොඩක් දේවල් එයා පුරුදු වෙන්න ඕනේ. ඒ දේවල් එයාගේ ජීවිතයට අවශ්‍ය දේවල් වගේම ආයිතින් එක දිගට වගකීම් එක්ක එයාට හැප්පෙන්නම තමයි තියෙන්නේ කියලා මතක් වෙන නිසා අපි ඒක චුට්ටක් පරක්කු කරන්න හිතුවා. ඒ දෝනි එක බැරි වුණා. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැතිකමට අපි ඉක්මන් වෙලා කොහොම හරි එයාව නර්සරි දැම්මා. දාපු පළවෙනි දවසේ හරි සතුටින් එයා නර්සරි ගියා. ඒ නිසා හිතට කිසි දුකක් දැනෙන්නේ නැති හේතුව ඒක තමයි. දැන් පුතා එහෙම නර්සරි දැම්මට පස්සේ ගිහිල්ලා එතන අඬලා අපිත් හරි දුකෙන් එයාව දාලා එන්නේ. ඉතින් මෙයා හරි සතුටින් නර්සරි යන්න ගත්ත එක ගැන අපිට ඉතින් හරි සතුටුයි. ඇත්තටම අනිත් බබාලා ගොඩක් අඬනවා. ඉතින් එහෙමනේ. මෙයා එහෙම අඬන්නේ නැති නිසා හිත සතුටින් අපි ඉතින් එයාව දාලා එනවා. ඉතින් ඒත් දැන් ඉතින් එයාගේ නිදහස් කාලේ සෙල්ලම් කරන කාලේ චුට්ටක් ඇහිරිලා. උදේම නැගිටලා එයාගේ වැඩ ටික එයා කරගන්න ඕනේ. හවස් වරුව එයාට තෙහෙට්ටුයි මහන්සි. ඒ නිසා එයා ටිකක් නිදා ගන්නවා. ඉතින් සෙල්ලම් කරන කාලේ නම් දැන් චුට්ටක් අඩු වෙලා ගිහිල්ලා. උදේ නම් දඩි පිටියේ කැම ටික ලෑස්ති කරගත්තේ. එයාලට කාලය යන රාමෙන් වගේක් තිබුණා. ඒ ටික හදලා දුන්නා. අරන් යන්න නම් එදා දවසේ මොනවද ඕනි කියලා අහලා බලපුවහම මෆින් ඕනි කිව්වා. ඊට පස්සේ මට ඉතින් ඔක්කොම කරගන්න වෙලාව චුට්ටක් උදේට මදි. මොකද පුතත් ඉස්කෝල අරන් යන දවසක්නේ. ඉතින් මමත් ලෑස්ති වෙන්න ඕනේ. කලින් දවසේ චුට්ටි වැඩ ටිකක් තිබුණානේ යාගේ කරලා ඉවර කරන්න නිදා ගන්නත් රැ වෙච්ච නිසා මම උදේ කෑම එක යාට ගෙදරින් හදලා මෆින් ටික එළියෙන් ගත්තා. අනිත් ඒ තමයි එයාට හැමදේම ඕනි කිව්වේ රෝස පාටි. එයා හරිම ආසයි රෝස පාට දේවල් වලට. ඕනම දෙයක් එයා තෝරගන්නේ රෝස පාටි. ඒක චූටි කාලේ ඉඳන් මමත් එයාට හැමදේම දුන්නේ ඒ පාටින්. ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් ඉපදෙන්න කලින් ඉඳන් හැමදේම ලෑස්ති කරෙත් ඒ පාටින් එයාත් ඒක පුරුද්දක් විදිහට අරන් යනවාද දන්නේ එයාත් ආසම පාට රෝස පාට. හැම දෙයකටම අත තියන්නේ ඒ පාට දේවල් වලට ගත්තෙත් ඒ පාට දේවල්. පුතාව නර්සරි අරන් යනකොට වගේ නෙමෙයි ඉතින් දෝනිත් අර නර්සරි අරන් යනකොට මටත් වැඩ වැඩි. ඉතින් එයා ලස්සනට අන්දලා එයාගේ කොණ්ඩෙට හෙයාර් ස්ටයිල් දාලා ඉතින් ඒව කරන්නත් මට චූටි වෙලාවක් ඕනේ. පුතෙක් නම් එහෙම ලොකුවට එහෙම අපි ඉතින් ඇඳුමක් අඳ ගන්නවා එච්චරනේ. දුවනියෙක් ඉන්නකොට ඉතින් එයාලට කරන්න දේවල් ගොඩයිනේ. එයාව ලස්සන කරන්න දේවල් ගොඩයි. එහෙම වුණාම ඉතින් අර ටිකක් කාලයක් යනවා. කොහොම හරි අයියත් එක්ක නංගි කෙනෙක් හැදෙනකොට ගොඩාක් වෙලාවට මට තේරිච්ච දෙයක් තමයි
එයා කැමති ගොඩක් අයියා කැමති දේවල් වලට. දැන් මේ දවසේ මම ලස්සන ෆ්‍රොක් එකක් තමා එයාට අන්දන්න ඔක්කොම ප්ලෑන් කරලා අයන් කරලා තියලා තිබුණේ. ඒත් එයාට උවමනාව තිබුණේ අයියා ක්ලාස් යන විදිහට තමා මෙයාගේ ඇඳුම ඕනි කියලා කිව්වේ. උදේ ඉතින් අර අඬවන්න බැරි නිසා හරි ඔයාට කැමති දේ ඇඳන් යන්න පුතේ කියලා අපි ඉතින් ලෑස්ති කරලා දුන්නා. නැත්නම් ඉතින් මෙයාව ඒන්ජල් කෙනෙක් වගේ ලස්සන කරලා අරන් යන්න තමා මගේ ප්ලෑන් එක තිබුණේ. ඒ හැමදේම වෙනස් වුණා. මෙයා අඬයි කියන බයට මම එයාට ඕන විදිහට හැමදේම ලෑස්ති කරලා දුන්නා. මගේ පවුලේ මම කාලඟවත් නොදැකපු දෙයක් මගේ පවුලේ මම දකිනවා. ඒක තමා මේ දෙන්නගේ ළඟ තියෙන ඒ බැඳීම. ඒ සහෝදර බැඳීම නම් ඇත්තටම පතාගෙන ආපු බැඳීමක්. ගොඩාක් වෙලාවට මේ බැඳීම අඩුයිනේ. චූටි කාලේ ඉඳන්ම පොඩි චුටි චුරුත් එක්කනේ ඉතින් අයියලා නංගිලා එහෙම රණ්ඩු බේරන්න ඕනේ. ඉතින් එහෙමනේ අපිත් චූටි කාලේ. ඉතින් එහෙම කිසි කරදරයක් නෑ. මෙයා අම්මෙක් තාත්තෙක් වගේ එයාගේ නංගි බලා ගන්නවා. ඔන්න ඉතින් දෝනි අපින් වැඩක් නෑ වගේ නර්සරි එකට යනවා. මම මෙහෙම බබෙක් දැක්කමයි මම යන්නම් අම්මේ කියලා එයා යනවා. ඉතින් අපි වැඩකුත් නෑ. එයාට එයා නර්සරි එක ඇතුළ මොනවා වගේද කවුද ඉන්නේ මුකුත්ම දන්නේ නැතුව තනියෙන් යනවා අපිට බායි කියලා. ඉතින් මේ මට ඒ වෙලාවේ හිතට හරි සතුට දෝරේ ගලනවා වගේම දුකත් ගොඩාක් දැනුණා. එයා අර මන් නැතුව ඉන්න මං හිතන්නේ පළවෙනි දවසමේ කියන්නේ පැයක් දෙකක්වත් මන් නැතුව ඉඳලා නැති තරම් මං කොහේවත් මෙයාව දාලා ගිහිල්ලවත් මෙයා තනි වෙලාවක් තිබුණේ නැහැ. ඒත් මට හිතා ගන්න බෑ මෙයා කොහොමද එහෙම අර මේ අපිව එපා කියලා මේ ඒ තරම් තනියම දෙයක් කරගන්න තරමට හිත හදාගත්තේ කියලා මං සෑහෙන්න හිතුවා ඒ වෙලාවෙත්. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියේ පද ගයා දැස් දෙකොනේ තෙත තියා නුඹත් රෑනිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා. ඔන්න ඉතින් දෝනි නර්සරි එක ඉවර වෙනකම්ම මං එතෙන්ට වෙලා හිටියා. මට ගෙදර එන්න හිතුන්නේ නැති හින්දා. අද දවල්ට හදාගත්තේ වැව් මාළු. වැව් මාළු මෙහෙම ඔයාලා කාලා තියෙනවද ඔයාලා? මම නම් ඒ වැව් මාළු වල එන ගඳට ඒ කියන්නේ අර පිළිගඳ කියන්නේ ඒකට ටිකක් අකමැති කෙනෙක්. ඉතින් ඒ නිසා වැව් මාළු ටික හදා ගන්නකොට බැදලා මේ විදිහට හදාගත්තනම් අර තියෙන මේ ඒ ගඳ එක්ක එන අර අමුතු රස පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා වැව් මාළු ටික බැදලා අරන් 3-5 මිරිස් කුඩු දාලා තෙලේ බැදලා මිටි කිරි චුට්ටක් දාලා මේ විදිහට කලවම් කරලා හදලා බලන්නකෝ මාරම රස. ඒත් එක්ක පරිප්පු කරියකුයි පපඩම් ටිකක් බැදලා ගොටුකොළ සම්බෝලයකුත් හදාගෙන තමයි අපේ දවල් කෑම අද අපි ගත්තේ. අද හස්බන්ඩ් අර දෝනිගේ නර්සරි දවසේ හින්දා නිවාඩුවක් දැම්මා. අද එයාලා හැමෝම ගෙදර නිසා එයාලා ආස විදිහට කෑම ටික ලෑස්ති කරගත්තා. අද හවසට අපි හිතාගෙන ඉන්නවා වත්තේ චුට්ටක් වැඩ කරන්න නිවාඩුවත් හින්දා ගාඩන් එකත් හොඳටම මේ පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා අර පෑවිල්ලනේ මේ දවස්වල. ඒත් ඉතින් පුළුවන් තරම් කොළ පාටට තියාගන්න අපි try කරනවා. එන්නකෝ යාළුවත් මාත් එක්ක ඒ වැඩේ කරන්න යන්න. වත්තේ වැඩ කරනකොට මම නම් මුකුත්ම වැඩක් කරන්නේ නැහැ. මං ඉඳගෙන බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. මොකද මේ ගාඩන් එක තියෙන්නේ අපේ හස්බන්ඩ්ට ඕන විදිහට. එයාට ආස තැන්වල තමයි එයා පැල හදන්නේ. එයා තමයි පොහොර ටික දාන්නේ, අතු ටික කපන්නේ, තනකොළ ටික ඔක්කොම පිළිවෙලට කපලා සුද්ධ කරන්නේ. ඉතින් මං කරන්න ඇති දෙයක් නැහැ. මං මල් වලට වතුරවත් දාන්නේ නැහැ. මං එහෙම මේ දාන්න නැති හේතුව තමයි
එයා ඒක හරියටම පිළිවෙලකට කරගෙන යනවා. මං අවශ්‍යම නෑ ඒ දෙයට. මේ මං හදිස්සියේ ආසා මල් පැලයක් හිටවන්න හැදුවත් ඒ පැලේ හිටවන්න ඕනෙත් එයාට ඕන තැන. ඒ හින්දා මං පොඩ්ඩක් දැන් මේ ගාඩන් එක ගැන හිතන එක පොඩ්ඩක් පැත්තකට කරලා තියෙන්නේ. එයා කියන්නේ තව අවුරුදු 3-4කින් බලන්නකෝ කියලා. මාත් ඉතින් ඒ අවුරුදු 3-4 යනකම් බලන් ඉන්නවා. එයාගේ පැල ටික චුට්ටක් ලොකු වෙනකම් එයා කියන තරම් ලස්සනක් එයිද කියලා. ඉතින් එයාට ඕන තැන්වල තමයි ওই චූටි චූටි පැල ගොඩක් මේ දවස් ටිකෙත් ගෙනල්ලා හිටෙව්වා අර ෆොක්ස් ටේල් පැල වගේක් එහෙම. ඒවා ලොකු වුණාම අපි බලමුකෝ ඒකට ඉතින් තව ටික කාලයක් යයි. මේ ඒත් එක්කම තමයි මෙහෙට හරි පෑවිල්ලයිනේ. ඉතින් තනකොළ ටික මේ හැම වෙලේම අවුස්සරට කොළ පාටට තියෙනවා අඩුයි. දවසට එකපාරක් හරි වතුර දාන්නම ඕනේ. ඉතින් මෙයාලා මේ සෙල්ලම් කරන ගමන් වැඩ දෙකම වෙනවනේ එකපාරේ. ඒ හින්දා ඉතින් ඒක කරන්න දීලා අදිතරන් සෙල්ලම් කරන්න දීලා මං ඉතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. මේ ළඟකදී ඉඳන් නෙමෙයි දැන් අවුරුදු 3-4ක ඉඳන් මගේ කකුලේ විලුඹවල් දෙකේ තියෙනවා අමාරුවක්. ඒ කියන්නේ ඉඳගෙන ඉඳලා නැගිටලා යනකොට එහෙම එකපාරට මේ ඇවිදලා යන්න ටිකක් අමාරුයි. ඒකට මම දැන් උපරිම බෙහෙත් කරන්න පුළුවන් දන්න හැම බෙහෙතක්ම කරා. අර ඉන්ජෙක්ෂන් වගේකුත් මේ කරන්න ඕනි කියලා ડોක්ටර්ලා කියලා ඒකත් try කරලා බැලුවා. මොකද්ද දන්නේ ඉතින් ඒක අඩු වෙන්නේ නෑ. මේ බර අඩු කරගන්න කිව්වා. ඒවා මේවා ඔක්කොම ඉතින් කරලා දැන් තියෙන්නේ මේ කකුලේ අමාරු අඩු වෙන්නේ නැහැ. ගේ ඇතුළෙම ඇවිදිනවා මේ දවසට කීපාරක් ඇවිදිනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඇවිදින එක අඩු කරගන්න කිව්වට ඒක නම් අඩු කරගන්න බෑනේ. ඒ නිසා හොඳ වෙන එක අඩු වෙන්න එක පරක් වෙනවද දන්නේ නැහැ. එකපාරට ඉඳගෙන ඉඳලා නැගිටලා යනකොට හරි අමාරුයි. ඒ නිසා ඉතින් මම මේ වගේ වැඩ ටිකක් කරන්න කම්මැලි. ඒ කියන්නේ කකුල අමාරුව රෑ වෙනකොට වැඩි වෙනවා. ඒ හින්දා මේ වගේ වැඩ ටිකක් කරන්න කම්මැලි. මිදුල් අතු ගන්න, මල් වලට වතුර දාන්න, එළිය පොඩ්ඩක් ඇවිදින්න කම්මැලි මං. මේ ඒකට හේතුව තමයි ඉතින් අර කකුලේ අමාරුව. ඔන්න ඔය විදිහට අපි අවස්වරුව පොඩ්ඩක් මේ නිදහසේ ගෙව්වා. හැමදාම නිවාඩු දවසට එහෙම යනවා. ගොඩක් වැඩ දාගන්නවා. එතකොට කරන්න ඕන වැඩ ටික ඉවර කරගන්නේ නිවාඩු දවසට. එහෙම නෑ. අද නිදහසේ ඉඳගෙන පාඩුවේ ඉඳගෙන හිටියා මම නම්. මෙයාලා සෙල්ලම් කරන දිහා බලාගෙන. ඒ අතරතුර හිමින් මේ වීඩියෝ එකත් එඩිට් කර කර ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න කියලා හිතාගෙන මම එඩිට් කරනවා. මෙයාලා වැඩ කරනවා. ඉතින් ওই ටික තමා කාලෙකට පස්සේ වීඩියෝ එකේ මට ගේන්න තියෙන්නේ. මේක ඇත්තටම මගේ ජීවිතේ මතක සටහනක් නිසා මම මේක මගේ වීඩියෝස් වලට එකතු කරන්නේ. නැත්නම් ඉතින් විශේෂ මොකුත් මේ වීඩියෝ එකේ නෑ. ඔයාලා මගේ වීඩියෝස් එනකම් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ අතලොස්සක්. ඉතින් ඒ අයට තමා මේ වීඩියෝ එකත් මම වීඩියෝ කරලා අප්ලෝඩ් කරේ. දැන් ටිකක් වීඩියෝ දාන්න හොර වෙලා වගේ එකක් තියෙනවා. ඒකට හේතුව දැන් ගොඩක් කාර්යබහුලයිනේ ඇත්තටම මේ දෝනි නර්සරි යන්න ගත්තට පස්සේ දැන් මට වැඩ වැඩි වෙලා තිබ්බටත් වඩා. ඉතින් ඔය හම්බෙන හැම වෙලාවකම වීඩියෝ එකක් අරන් එන්න මං කැමතියි. ළඟදිම දවසක කොහොම හරි ආයෙමත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබම වෙන්න ඕනේ. එලෙන්නම්